අපි කලින් වීඩියෝස් කීපයකම සාකච්ඡා කරලා තියෙනවා නිහඬ මිනිස්සු තීරණ ගන්නකොට තියුණු විදිහට එයාලගේ නුවණ පාවිච්චි කරන්නේ කොහොමද සහ ඇයි යාලා මේ තරම් භයානක කියන කාරණාව සම්බන්ධවත්. ඒත් මෙතන පොඩි අවුලක් තියෙනවා වගේ ඔයාලට පේන්නේ නැද්ද? නිහඬ හැමෝම භයානකද? තීක්ෂණද? අද අපි හදන්නේ මෙන්න මේ ගැටලුව ලියා ගන්න. ස්වභාවයෙන්ම නිහඬවීම කියන්නේ සමාජයේ ආරක්ෂාවීමට යොදාගන්නා උපක්‍රමයක්. නමුත් උපාය මාර්ගිකව නිහඬවීම කියන්නේ ආක්‍රමණශීලී පියවරක්. අපි මේ ගැන හරියටම කතා කරමු. රැඳී ඉන්න රෙබේලියන් වේ. අපි කවුරුත් දන්නවා කෙනෙක් නිතරම කියවනකොට එයා කතා කරන දේ ගැන නිවැරදි අවබෝධයකින් නෙමේ කියලා. එහෙම වෙනකොට සෝෂල් මාස්ක් එක ලීක් වෙනවා. ඇත්තමූණ සමාජයට නිරාවරණය වෙන්න පටන් ගන්නවා. සමාජයේ අවධානය වැඩිපුර හොයන්න පටන් ගන්නවා. එතකොට එයාට එතන තැනක් තියෙනවා කියලා පෙන්වන්න උපරිම උත්සාහ කරනවා. එතන තත්ත්වය ආරක්ෂා කරගන්න මෙයා නොගන්න උත්සාහයක් නැහැ. මේ තමයි escaping the existential void. හිස් පුද්ගලයෙකු වීමට තියෙන බය. අන්නේ හිස් බව තමයි පුළුවන් තරම් වචනවලින් පුරවල නැති කරන්න උත්සාහ කරන්නේ. උපාය මාර්ගිකව නිහඬ අය කරන්නේ මොකක්ද? ඒ අය හදනවා මානසික රික්තයක්, psychological vacuum එකක්. සාමාන්‍යයෙන් රික්තයක් නිර්මාණය වෙනකොට අවට තියෙන වස්තුූන් ඒ දෙසට ඇදිලා යනවනේ. මේ උපක්‍රමය තමයි එයාලා භාවිතා කරන්නේ. තැනක ඉන්නකොට අපි අපේ දත්ත හංගන් ඉන්නකොටත් මේ වගේම රික්තයක් අනිත් අය තුළ ඇති වෙනවා. අපි කියන්නේ කුතුහලයක් කියලා. තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය මේ පීඩනය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයට දරාගන්න අමාරුයි. එතකොට මිනිස්සු කරන්නේ පුළුවන් තරම් මෙතන පොරවනවා. මොනවා වලින්ද? වචන වලින්. ඒ කියන්නේ දත්ත වලින්. මොනවද මේ දත්ත? කතා කරන කෙනාගේ තියෙන අඩුපාඩු. අපි ඉගෙන ගනිමු නිහඬතාවය පාවිච්චි කරලා ප්‍රතිවාදියාගේ වෙස්මූණ ගලවන විදිය හරියටම. The interpersonal formula. මේ ක්‍රමයේ සාර්ථකත්වය මනින්න අපි භාවිතා කරමු මෙන්න මේ සූත්‍රය. Structural pressure is equals 1 over vocalized validation. ඇති කළ හැකි මානසික පීඩනය සමානයි එක බෙදීම වචන වලින් අගය අපේක්ෂා කිරීම. මේ සූත්‍රය අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා අපි වැඩියෙන් කතා කරනකොට එතන ඉන්න අනිත් අයගේ තියෙන මානසික පීඩනය අඩු වෙනවා කියලා. මේකට තියෙන ප්‍රායෝගිකම උදාහරණය තමයි මිනිස්සු මානසික පීඩනය අවම කරගන්න සින්දු අහනවා. සංගීත සංදර්ශන, පාටි, ඉවෙන්ට්ස් වලට වගේ යනවා. ශබ්දය තියෙන තැන්වල සවන් දෙන අයගේ මානසික පීඩනය අඩු වෙනවා. මේකෙම අනිත් පැත්ත තමයි නිහඬ තැන්වල පීඩනය වැඩි. මානසික විලෝපිකයෝ ඇග්‍රෙසිවෝ ප්‍රෙඩේටරි ආකිටයිප් එකක්. ඒ කියන්නේ කෝපරේට් නාසිසිස්ලා, හයි එනර්ජි මැනිපියුලේටර්ස්ලා වගේ අය අපිව පාලනය කරන්න තියන්න ඕන ඉදිරි පියවර තීරණය කරන්න සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ අපේ ප්‍රතිචාර. ඉතින් යාලා අපේ හැඟීම් අවසන්න එක ආකාරයේ මානසික උගුල් භාවිතා කරනවා. උදාහරණ විදිහට අපිට අපහාස කරනවා. අපිට පේන්නම අපිව සියුම්ව නිරීක්ෂණය කරනවා. කලින් වීඩියෝවල මම කතා කෙරුව ඩාවෝ වගේ ගිල් ට්‍රිප්ස් පාවිච්චි කරනවා. නැත්නම් අපිට දරාගන්න බැරි තරමටම අපිව අගය කරනවා. එතකොට වෙන්නේ අපිට අපිව පාලනය කරගන්න බැරි වෙනවා. අපි දාගෙනඉන්න වෙස්මූණ ඉරිතලන්න පටන් අරගෙන වෙස්මූණ අස්සෙන් අපේ සැබෑ මූණ මතුවෙන්න පටන් ගන්නවා. අපිට මොනතරම් තරහවක් හිතටාවත් ඒක පෙන්නන්න හොඳ නැති යන්නේ එකයි. අපි හිතුවට තරහ පිට කරනවා කියලා. ඇත්තටම වෙන්නේ අපේ ඇතුලේ තියෙන දුර්වලතාවයන් තමයි මානසික පරිණත අයට පේන්නේ. දැන් අපි බලමු නිහඬව ඉඳගෙන අධ්‍යයනය කරන කෙනෙක්ට ගන්න පුළුවන් වාසි මොනවද කියලා. සාමාන්‍ය සමාජයේ තියෙන අවස්ථාවක පියවර 3ක් ගත්තොත් අපිට ලේසියෙන්ම පැහැදිලි කරගන්න පුළුවන්. පියවර අංක 1
The mirror glitch. කැඩපත ඉරිතැලීම. සාමාන්‍යයෙන් අපිව ගොදුරු කරගන්න එන අය භාවිතා කරන ජනප්‍රිය උපක්‍රම දෙකක් තමයි අපිට බොරු චෝදනාවක් කරනවා. නැත්නම් මොකක් හරි චෝදනාවකට කොටු කරන්න බලනවා. එහෙම කරලා යාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකට ඉක්මන් ප්‍රතිචාරයක්. මේ වෙලාවට අපිට පුළුවන් The mirror glitch භාවිතා කරන්න. අපි කරන්නේ චෝදනාව බිඳුණු කැඩපතක් අස්සෙන් යවන්න සලස්වනවා. ප්‍රතිබිම්බයක් එයාට පේන්නේ නැති වෙන්න. එයාගේ චෝදනාවට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්නවා. වචනවලින් හෝ හැඟීම් වලින්. එහෙම කරද්දි වෙන්නේ එතන තියෙන නිහඬතාවය අපිව පාලනය කරන්න ආපු කෙනාට හරවා යවන එක. පියවර අංක 2. The recognition starvation. තත්ත්වය පවත්වා ගැනීමට ඇති ආශාව. කෙනෙක් අපිව මැනිපියුලේට් කරනවා නම් එයා අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. එයාගේ තත්ත්වය අපිට වැඩිය ඉහළයි කියලා පෙන්වන්න ඕන. දැනුමෙන්, සමාජ තත්ත්වයෙන්, මුදල් වලින්, මේ කියන ඕනෑම දෙයකින්. අපිට පුළුවන් නම් මේ පුද්ගලයා පෙන්වන්න උත්සාහ කරන මේ කිසිම දෙයක් අපිට ඒ තරම් වටින්නේ නැහැ කියලා පෙන්වන්න පීඩනය නැවතේ පුද්ගලයාටම යොමු වෙනවා. එතකොට එයාගේ හිතේ දෙගිඩියාවක් ඇති වෙනවා. එයා පෙන්වන්න හදන තත්ත්වය පිළිබඳව. එහෙම වෙනකොට එයා කලබල වෙනවා. අංක 3. The shadow breach. සෙවණැල්ල කඩා දැමීම. කලින් අපි කතා කරපු පියවර අනුගමනය කරනකොට මෙතන ලොකු නිහඬතාවයක් නිර්මාණය වෙනවා. මේක ඕනෑම කෙනෙක්ට මානසිකව දරාගන්න ඉතාම අමාරු මොහොතක්. මැනිපියුලේටර් කෙනෙක්ට උනත් තත්ත්වයේ වෙනසක් නැහැ. එහෙම වෙනකොට මේ පුද්ගලයා තමන් කරපු වරදට වන්දි ගෙවන්න පටන් ගන්නවා. උස් හඬින් කතා කරන්න පටන් ගන්නවා. අපිට කියපු දේවල් විහිළුවක් කියලා අඟවන්න පටන් ගන්නවා. කරපු අපහාස සාධාරණීකරණය කරන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් එක පාරම විශාල කේන්තියක් පෙන්නලා එතනින් පිට වෙනවා. පිපිරිලා කෑලි කෑලි වලට කැඩෙනවා. සමාජයට පෙන්නපු වෙස්මූණ ඉරි තලන්න පටන් ගන්නවා. ශාන්තුවරයා යටපත් කරගෙන යක්ෂයා මතුවෙන්න පටන් ගන්නවා. ඔවුන්ම නිර්මාණය කළ පාපය ඔවුන්ටම පාරාවලල්ලක් වෙනවා. අපි මේ කියපු දේවල් සායනිකව තහවුරු වෙලා තියෙනවද? ඔව්. The erotics of the void. නිහඬතාවයට ඇති ආශාව. බැටාගේ කෝණයෙන් බලමු. ජෝජස් බැටායි අඳුනා ගන්නවා සීමාමායින් බිඳන එක තමයිලු මනුෂ්‍ය ස්වභාවය. එහින්ද අපි නිතරම බලන්නේ තවත් ජීවියෙක්ගේ සීමාවන් බිඳින්නලු. අනිකාව විනිවිද යන්න. අපි ඒකට පුදුමාකාර ශක්තියක් වැය කරනවලු. කෙනෙක් අපිව පාලනය කරන්නේ අපි ඒ පුද්ගලයාව තේරුම් ගන්න එයාගේ ඇතුළට යන්න උත්සාහ කරන්න ගිහින්. අපි කෙනෙක්ව පාලනය කරන්නේ එයාගේ සීමාවන් උල්ලංඝනය කරලා එයා ඇතුළට ගිහින් අපේ බල පරාක්‍රමය පිහිටවන්න. මේ දෙකෙන් මොන දේ කෙරුවත් අපි කරලා තියෙන්නේ සීමාවන් උල්ලංඝනය කරපු එක. මම හැඟීම් පෙන්නන එක නවත්තනවා. මම දොර වහනවා. සාමාන්‍ය මනුෂ්‍යයන්ට මේක අමුතු අත්දැකීමක්. මාව සාමාන්‍ය සමාජයට තර්ජනයක් වෙලා පේන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ කුතුහලය වැඩි වෙනවා. කොහොම හරි දොර අරින්න උත්සාහ කරනවා. ඒත් බෑ. තමන් සතු සම්පූර්ණ ශක්තියම යොදවනවා. ඒත් බෑ. තමන්ට තමන් ගැනම අවතක්සේරුවක් ලැජ්ජාවක් ඇති වෙනවා. තරහ යනවා. තමන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. වෙස්මූණ ඉරිතැලෙන්න පටන් ගන්නවා. ඇත්ත කෙනාව පේන්න පටන් ගන්නවා. ඔබ නිහඬ විය යුත්තේ අනිකාව පාලනය කිරීමට නෙමෙයි. ඔබ සතු ශක්තිය ඔබගේ අවශ්‍යතාවයන්ට පාවිච්චි කරන්න. ඔයත් බලකොටුවක් හදාගන්න ආසනම් මේ කරුණු අනිවාර්යෙන්ම මතකයේ තියාගන්න. අපිට අවධානයක් අවශ්‍ය නැත්නම් අපි වැඩිපුර කතා කරන්නේ නැහැ. එහෙම වෙනකොට එතන අපිට නොදැනීම හිස් බවක් නිර්මාණය වෙනවා. හිස් බව වහගන්න අනිත් අය කතා කරන්න පටන් ගන්නවා. හිස් බව වැඩි වෙන තරමටම තව තවත් වැඩියෙන් කතා කරනවා. කතා නොකරනකොට අපිට පුළුවන් අනිත් අයට අවධානය දෙන්න. අනිත් අයව අධ්‍යයනය කරන්න. අනිත් අයගේ වෙස්මූණු අතරින් සැබෑ මූණ බලන්න. ශක්තිය ආරක්ෂා කරගන්න ගමන්ම.
ප්‍රෙෂර් මැනිෆෙස්ටේෂන් නීති 3ක් තියෙනවා අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු. නීති අංක 1 The unblinking scan. අපි බලනකොට මොන වෙලාවකවත් eye contacts break කරන්න හොඳ නැහැ. අපි කරන වරදක් තමයි බලනකොට අපි බලන්නේ ආයාසයෙන්. මේ බලන බැල්ම පුළුවන් තරම් ස්වභාවික වෙන්න ඕන. අංක 2 2 seconds delay. කෙනෙක් අහන දෙයකට උත්තරයක් දෙන්න ඕනෙම නම් අපි කරන්න ඕනේ පළවෙනි වචනය කටින් පිට වෙන්න කලින් හිතා මතාම තත්පර 2ක් පරක්කු කරන්න ඕන. මෙහෙම කරනකොට අපි අඟවනවා ප්‍රශ්නය අහන පුද්ගලයාට අපිව පාලනය කරන්න අවස්ථාවක් නැහැ කියලා. අංක 3 de-escalation by subtraction. මැනිපියුලේටර්ස්ලා කරන භයානකම දෙයක් තමයි අපිව ඩාවෝ සයිකල් එකට ඇදලා ගන්න එක. මේකට අහු වුණොත් අපිට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔයා කරන්න යන්නේ මොකද්ද කියලා මම දන්නවා. මෙහෙම කිව්වා. ඊට පස්සේ දිගටම නිහඬව හිටියා. මේක ක්ලිනිකල් ලෝ ෆ්‍රීකවන්සි ස්ටේට්මන්ට් එකක්. බලන් ඉන්න. එතකොට එයාලා මොන තරම් කලබල වෙනවද කියලා. අවට පරිසරයේ ඉබාගාතයේ සැරිසරන අනවශ්‍ය ශබ්දවලට සවන් දී. ඔබේ ගමන වැරදි මාර්ගයක යොමු කරගන්න එපා. ඔබව තේරුම් ගන්න බැරි වෙන තැන ඔවුන් කලබල වේවි. ඔබට කතා හදාවි. සිස්ටම් එක බිඳ වැටේවි. ඔබ කලබල නොවිය යුතුයි. ඔවුන්ගේ අභිලාෂය ඔබ තුළට රිංගන්න මාර්ගයක් සොයා ගැනීම. ඔබේ අභිලාෂය වේ යුත්තේ ඔබව සොයා ගැනීම පමණි. නැවත හමුවෙමු. ආයුබෝවන්.